එතුමා වෙනුවෙන් කතා කරේ චමින්දයි නලිනුයි විතරයි. මුළු සජබෙම්ම විපක්ෂ නායකවරයා පෙනී හිටියේ දෙන්නයි පෙනී හිටියේ විපක්ෂ නායක වෙනුවෙන්. එතුමා තීරුම් ගන්න ඕනේ එතුමාට දැන් ඉතුරුලා ඉන්න දෙන්නයි කියලා. එතුමාට ඉතුරුලා ඉන්න දෙන්නයි කියලා. ඒ නිසා මුදල් කාරක සභාවේ හර්ෂයට මං කිව්වා මේ විගණන වාර්තාව පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කියලා. එතුමා තමයි මේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා. මම එතුමාට කිව්වා මේ විගණන වාර්තාව වැරදි නම් කියන්න කියලා කිව්වා. මට ඕක කියන්න බෑ. මම ඕක කියන්න බෑ. විගණන වාර්තාව තමයි අපේ කමිටියකටත් එන්නේ කියලා කිව්වා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මං ඊටාම ගෞරවයෙන් විපක්ෂ නායකතුමාට කියනවා කරුණා කරලා ඔබතුමාට කොන්දක් තියෙනවා නම් ආත්ම ගෞරවයක් තියෙනවා නම් ඔබතුමා හෙට දවසේ විපක්ෂ නායක ධුරෙන් අයින් වෙන්න කියලා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කිව්වා විගණන වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කරොත් මම විපක්ෂ නායක ධුරෙන් හෙට අයින් වෙනවා කියලා කිව්වා. දැන් අයින් වෙන්න බැරිකමට කියනවා විගණන නිලධාරියා පොට්ටුවේ කියලා. දැන් හෙට අනිද්දා අපිට කවුරු හරි විගණනයක් ආවොත් අපි කියන්නේ විගණන නිලධාරියා මාලිමාවේ කියලා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩිය කාලයක් තියෙනවා. මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩිය කාලයක්. ඉතින් ඒ නිසා මම කියන්නේ පොඩි ළමයි වගේ එක එක්කෙනාට බෝල පාස් කරන්නේ නැතුව තමන්ගේ අතින් වැරදීමක් වෙලා තියෙනවා නම් ඒ වැරද්ද පිළිගන්නවා ඒකට නීතිය ක්‍රියාත්මක කරලා කියන්න කොන්දක් තියෙන්න ඕනේ. අපිට අනුර දිසානායක මන්ත්‍රීතුමාලා අල්ලස් එකට ගියා. අපිට නඩු දැම්මයි කාලේ පහුගිය කාලේ අපි අධිකරණ වලට ගියා. අපි නඩු වලට පෙනී හිටියා. අපි බයලා ගියේ නෑනේ. අපි අනුර දිසානායක මන්ත්‍රීතුමා අපි අවුරුදු 7ක් නඩු කිව්වා. නීතිපතිතුමා ගාවට ගිහලා ඇඬුවේ නෑ මේ නඩුව අයින් කරන්න කියලා. අපි අධිකරණයේ අවුරුදු 7ක් නඩු කිව්වා. ඒ නිසා විපක්ෂ නායකතුමාටත් කොන්දක් තියෙන්න ඕනේ. ඒ මුදල් අවභාවිතා කරා නම් ඒ නඩුවලට පෙනී හිටලා වැරදිකාරද නිවැරදිකාරද කියන එක රටට ඔප්පු කරන්න. විපක්ෂ නායකවරයා මේ රටේ රාජ්‍ය මුදල් බිලියන 15ක් අවභාවිතා කරලා තියෙනවා. ඒ බිලියන 15වත් හරි අර කොල්ලෝ 19ක් නෝනගේ සැලුන් එකට කොණ්ඩේ කපන්න දාපු එකම ඇති එතුමගේ විපක්ෂ නායක ධුරෙන් අයින් වෙන්න. ඒ නිසා ගෞරවනීය විපක්ෂ නායකවරයෙක් හැටියට පුළුවන් නම් කොන්දක් තියෙනවා නම් එතුමාට ඉල්ලාස්වීම එළියම බාර දෙන්නේ කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. මිලට ගරු අනුර කුමාර දිසානායක මහත්මයා විනාඩි 10ක කාලයක් තියෙනවා. මුලස්සනේ ඉන්න මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම නඩු හබ ගැන වංචා දූෂණ ගැන ලොකු සාකච්ඡා යනවා. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට. හැබැයි කවදා හරි ඒ පැත්තෙන් මේ පැත්තට කරන වැඩෙත් මේ පැත්තෙන් ඒ පැත්තට කරන වැඩෙත් නතර නම් කරනවා. මේක අද අපේ ඈත ගම්වල මිනිස්සුන්ට බෙහෙත් ටික නැත්තේ, හරියමං ආහාර වේලක් නැත්තේ, පාර යන බස් එකක් නැත්තේ, දරුවෙකුට රස්සාවක් නැත්තේ මේ මහා පරිමාණ වංචා දූෂණ. ඔබතුමා මේ පැත්තෙන් මේ පැත්තේ අයට කියනවා, මේ පැත්තේ මේ පැත්තට කියනවා. සහතික වශයෙන් මේක අවසන් කරන යුගයක් මේ රටේ හදනවා. ගරු කාලයක් යයි. ඒ කාලය යනකොට ප්‍රශ්නයක් නැහැ. නරක දෙයට ඉතා ඉක්මනින් සිද්ධ වෙනවා, හොඳ දේවල් ටිකක් පරක් වෙනවා. ඒකත් අපි දන්නවා. හරි බලමු. කවුද ඇතුලේ ඉන්නේ කියලාත් බලමු. හරිද? ඒ ගැන තියාගන්න එපා. හරිද? ඔව්. ඔව් මහින්දානන්ද මන්ත්‍රීතුමා. බොහොම හොඳයි. ඔබතුමා